අනිත් ළමයි සියලු දෙනාටම ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි තමයි මේ වීඩියෝ මාලාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් SSW Agriculture යටතේ තියෙන එක්සෑම් එක තමයි මේ livestock කියන එක්සෑම් එක. ඉතින් මේක ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේකේ YouTube එකේවත් කොහෙවත් සඳහන් කරලා නැහැ. මේ මොන වගේ ප්‍රශ්නද එන්නේ මේ සිලබස් එක පිළිබඳ විස්තරයක්. ඉතින් මම ඒකටම විසඳුමක් ලෙස තමයි මේ වීඩියෝ මාලාව ඔයගලන්ට ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ මාලාව තුළින් ඔයගලන්ට මම පැහැදිලි මම මේ විෂය නිර්දේශය පිළිබඳ ලොකු මම ගැඹුරු අධ්‍යයනයක් මම කරන්නේ නැහැ. ඉතින් එක්සෑම් එක දැන් රෙසුමේ දාලා තියෙන සිසුන්ට උදව්වක් වෙන විදිහට මේ කියන්නේ මොන වගේ ප්‍රශ්නද කියන්නේ මේ සිලබස් එකේ කොයි තැන් වලින්ද එන්නේ කියන එක පිළිබඳව මම ඕගලන්ට මතු කරලා දෙන්නම්. ඉතින් මම එහෙනම් වැඩි කතා බහ කරනකොට ඉතින් මම මේ ඕගලන්ට මම මේ දෙය පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම මුලින්ම මේක මේ විෂය නිර්දේශයේ තියෙන මේ විෂය නිර්දේශය පිළිබඳව ඕගලන්ට මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මේකේ ළමයි 90 කොටස් 3කට තමයි තියෙන්නේ. ඉතින් පශු සම්පත් වල ලක්ෂණ. එතකොට ඊට පස්සේ තියෙනවා පශු සම්පත් ආහාර පිළිබඳ මූලික දැනුම. ඊට පස්සේ තියෙනවා අන්තිම එක දෛනික පශු සම්පත් කළමනාකරන කටයුතු. ඉතින් මේක ඉතින් ගොඩ දෙනෙක් මේක ක්ලාස් ගිහිල්ලත් ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙලා පාස් වෙන සිසුනුත් ඉන්නවා. ඉතින් සෙල්ෆ් ස්ටඩි කරලත් සමත් වෙන සිසුන් ඉන්නවා. ඉතින් ඇත්තටම මම ඒ දේ අගය කරනවා. ඉතින් මේක මේ PDF එක ළමයි දෙපාරක් තුන් පාරක් කිව්වහම මේක අනිවාර්යෙන් ඉතින් ඔළුවට යන්න ඕනේ. ඉතින් මේක අර ඔළුව මේ ගිහිල්ලා රැඳුනොත් තමයි ඉතින් මේක ඉතින් අපිට දෙයක් මේක ගන්න පුළුවන්. ඉතින් මේකේ ළමයි ප්‍රධාන සත්ත්ව කොටස් තුනකට එන්නේ මේ ගවයයි ඌරයි කුකුලයි. ඉතින් අමතර විදිහට තියෙනවා ළමයි මේකේ මේ මීමැස්සා අස්සෝයා. ඉතින් මෙතෙක් ඉතින් මේ එක්සෑම් එකේ ඉතින් ඔය අස්සෝ මීමැස්සෝ මේ ඒගොල්ලෝ මේ කියන්නේ ඒ ආශ්‍රයෙන් මේ ප්‍රශ්න ඇවිල්ලා නැහැ. ඉතින් අපි අනිවාර්යයෙන්ම මේකට වැඩි නැඹුරුවක් දෙන්න ඕන ළමයි මේ ගව කියන ගවයටයි ඌරටයි කුකුලටයි. ඉතින් අපි අනිවාර්යෙන් ඔය මේ තුන් දෙනා ගැන හොඳ අධ්‍යයනයක් තියෙන්න ඕනේ. ඉතින් මුලින්ම තියෙනවා මම ඉස්සෙල්ලාම ඔයගලන්ට මේ විෂය නිර්දේශය පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා ඔයගලන්ට මම පාඩම් වලට ගිහිල්ලා මම ඔයගලන්ට එන ප්‍රශ්න කොතනින්ද එන්නේ කියන එක ඔයගලන්ට මම මතු කරලා දෙන්නවා. මේක මම සම්පූර්ණ විෂය නිර්දේශයම මේක ACT මේක මම පැහැදිලි කරන්නේ නැහැ. මේ මොකද අර ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා මේකේ කොයි තැන් වලද ප්‍රශ්නේ එන්නේ. මේකේ පොඩ්ඩක් විෂය නිර්දේශය පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න දෙන්න කියලා. ඉතින් මුලින්ම මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඉතින් මේක ඔයගලන්ට වැඩි මේ අධ්‍යයනයක් කරන්න ඕන නම් ඔයගලන්ට ඔන්ලයින් ක්ලාස් එකකට හෝ තනි මේක මේ PDF එක කියවලා තමයි මේක ඔයගලන්ට මේ පැහැදිලි කියන්නේ මේක ඔයගලන්ට මේ තේරුම් කරගන්න පුළුවන්. ඉතින් මේක පළවෙනි කොටසේ තියෙනවා පශු සම්පත් වල ලක්ෂණ. ඉතින් පොදු ජපන් කෘෂිකර්මය. ඉතින් දෙවෙනි කොටසේ තියෙනවා ගව මාංශ නිෂ්පාදනය. කියන්නේ මාංශ ගව. තුන ඇවිල්ලා ඌරු වගා කියන ඌරු වගා ඌරා. ඉතින් කුකුළු පාලන ගොවිතැන. ඊට පස්සේ එතන තියෙනවා බිත්තර දමන කිකිලියන් මාංශ සඳහා වන කුකුලන්. ඊට පස්සේ පස්වෙනි කොටසේ තියෙනවා ළමයි සැහැල්ලු බර අශ්ව. ඊට පස්සේ මීමැසි පාලනය. ඉතින් අන්තිම විදිහට තියෙනවා තහවුරු කිරීමට ඇති ගැටලු. ඉතින් මේක අපි බලමු ඉස්සරහට මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි කොටස ඔන්න ඔය ආකාරයට තමයි ළමයි තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටසේ තියෙනවා පශු සම්පත් ආහාර පිළිබඳ මූලික දැනුම. ඉස්සෙල්ලාම ඉතින් ඔයගොල්ලෝ මේ අනිවාර්යයෙන්ම වචන දැන් පශු සම්පත් කියන එකේ තේරුම් දැනගන්න ඕනේ. පශු සම්පත් සහ ආහාර පිළිබඳ දැනුම. ඉතින් ඔයගොල්ලෝ මම මේක දැන් මේ පශු සම්පත කියන එක ඉතින් එහෙම පැහැදිලි කරන්නේ නැහැ. මේ ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම මම මේක කරන්න ළමයි මුලදීම කිව්වා. මේ එක්සෑම් එක දැන් පාඩම් කරලා එක්සෑම් එකට වාඩි වෙන සිසුන්ට තමයි මම මේ උපකාරයක් විදිහට තමයි මේ දේ ඔයගලන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ. පසු
සම්පත්. ඊට පස්සේ කිරි දෙනු, මාංශ ගව, ඌරන්. දැක්කනේ? ඉතින් මේ කොටස් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඊට පස්සේ කුකුළු පාලන ගොවිතැන, බිත්තර දමන කිකිලියන්, මාංශ සඳහා වන කුකුලන් තව 4 කොටස තියෙනවා. ඊට පස්සේ සැහැල්ලු බරාර්ශයන්, මීමැසි පාලනය. ඊට පස්සේ තහවුරු කිරීමට ඇති ගැටලුව. ඊට පස්සේ 3 වෙනි කොටස තමයි තියෙනවා දෛනික දිනපතා පශු සම්පත් කළමනාකරණ කටයුතු. ගොවිබල සනීප ආරක්ෂාව සහ ආරක්ෂක කළමනාකරණය, කිරි දෙනුන්, මාංශ ගව, ඌරන්, කුකුළු පාලන ගොවිතැන වෙනත්. ඉතින් 6 තියෙනවා, අන්තිම 7 තියෙනවා කළමනාකරණ කාර්යයන් සහ පශු සම්පත් නිරීක්ෂණ තහවුරු කිරීමට ඇති ගැටලුව. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ළමයි මේ මාතෘකා 3ක් ඔස්සේ තමයි ඔයගොල්ලන්ට මේ අණු කොටස් වලට බෙදලා තියෙන්නේ. ඉතින් මේක දැන් ළමයි පාඩම් කරද්දිත් ඕගොල්ලෝ දැන් පොදු ජපන් කෘෂිකර්මය කියන එක අපි දැන් කෘෂිකර්මය කියන එක්සෑම් එකේදීත් කළා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේ කියන්නේ දැන් පොදු ජපන් කෘෂිකර්මය කියද්දී අර දැන් ඇග්‍රිකල්චර් කරන සිසුවෙන් නම් ඒකේ අපි ඉගෙන ගත්තේ ඔය දැන් වී වගාව සහ මේ තියෙන විවිධාකාර මේ දේවල් පිළිබඳව තමයි අපි ඉගෙන ගත්තේ. භාවිතා කරන යන්ත්‍ර තමයි. ඊට පස්සේ ඉතින් මේක පොඩ්ඩක් ඉතින් හාත්පසින්ම වෙලා දැන් මේකේ තියෙන සත්තු. දැන් මේක අපි සත්තු පිළිබඳව තමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ. ලයිව් ස්ටොක් කියලා කියන්නේ සත්තු. ඉතින් අපි මේක අපි ඇත්තටම මේක කියවලත් අපිට තේරුම් ගන්න අපිට මේ එක්සෑම් එක කරගන්න පුළුවන්. ඉතින් මම එහෙනම් යනවා ඉතින් පළවෙනි කොටසට. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔයගොල්ලෝ ඔය අණු කොටස් පාඩම් කොටස් වල තියෙන අණු කොටස් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ තමයි පාඩම් කරන්න ඕනේ. දැන් පශු සම්පත් වල ලක්ෂණ. ඉතින් අපි බලමු. දැන් මේකේ තියෙනවා මුලින්ම දැන් මුල් කොටස තමයි කිරි ගොවිතැන. කිරි පිනිසවන දෙනු. ඉතින් ළමයි දැන් මම මේක පොඩ්ඩක් කියවන්නම්. දැන් බොහෝ ජපන් කිරි දෙනුන් හොල්ස්ටයින් අභිජනනයට අයත් වේ. සම්භව්‍ය රට නෙදර්ලන්තයේ සාමාන්‍ය වාර්ෂික කිරි දැස්වන්න මේ කිලෝග්‍රෑම් 8000ක් ඉක්මන. ළමයි මම මේ කහ පාටින් මාක් කරලා තියෙන ටික අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පාඩම් කරන්න. ඉතින් මම මේකේ ඕගොල්ලන්ට දැන් මේ එක්සෑම් එකට මෙතෙක් කාල ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලින් මම මේ PDF එකේ ඉදිරියට මම මේ වගේ highlight කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අන්න ඒ ටික අනිවාර්යයෙන්ම වැඩි පාඩම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඉතින් ඕගොල්ලෝ මේක කියවන්නත් ඕනේ. මේ කහ පාටින් තියෙන තැන් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මාක් එව්ව විශේෂ තැන් තමයි. එව්වෙන් තමයි ප්‍රශ්න එන්නේ. ඉතින් මම මෙතන කියුවා බොහෝ ජපන් කිරි දෙනුන් හොල්ස්ටයින් ජපන් කිරි දෙනුන් හොල්ස්ටයින් විදිහට තමයි අභිචලනයට තමයි අයත් වෙන හොල්ස්ටයින්. ඉතින් මේක බලා ගන්න සම්භව්‍ය රට නෙදර්ලන්තයේ සාමාන්‍ය වාර්ෂික කිරි ඇස්වැන්න. එනවා කිලෝග්‍රෑම් 8000ක්. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක තබා ගන්න. මම මේක ඔයගොල්ලන්ට මේ PDF එක ළමයි කියවනවා විතරයි. මේක ලොකු මම මේක අර්ථ දක්වීමක් ඔයගොල්ලන්ට මම කරන්නේ නැහැ. ප්‍රසූත කිරීමක් දැන් ප්‍රසූත කිරීමක් දැන් මම ප්‍රසූත කරනවා කියන ඉතින් වචන වල මම තේරුම් කරන්න. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ප්‍රසූත කරනවා කියලා කියන බිහි කරනවා. දැන් අපි මේ ළමයි බිහි කරනවා වගේ තමයි දැන් ප්‍රසූත කරනවා කියන්නේ. එතකොට කිරි දෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ දැනගන්න. දැන් ප්‍රසූත කරනවා කියන්නේ මොකක්ද? ඉතින් ඌ අනිවාර්යයෙන්ම ඒ දැනුම තියෙන්න ඕනේ. ප්‍රසූත කිරීමක් කරන ලද කිරි දෙනුන් පෙර ප්‍රසූත දෙරුන් ලෙසද පළමු වරට ප්‍රසූත කරන දෙනුන් කුළුදුල් දෙනුන් ලෙසද හඳුන් වේ. ඉතින් මේ කුළුදුල් ඉතින් ඌව වෙන්නේ ඕගොල්ලෝ මෙව්ව වචන තේරුම් ගන්න ඕනේ. මම ඌව පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. මේ එන තැන තමයි කරන්නේ. දැන් මේ තැන මාක් කර ගන්න. ඊට පස්සේ මේ ඉන්නේ මේ ප්‍රූප සටහන් ළමයි අනිවාර්යයෙන්ම බලා ගන්න. මේ හොල්ස්ටයින් විශේෂය මේක අනිවාර්යයෙන්ම ළමයි බලා ගන්න. මේ රතු පාටින්ම මාක් කරලා තියෙන ටිකත් අනිවාර්යයෙන්ම බලා ගන්න. මොකද ඔයගොල්ලන්ට පින්තූර විදිහට එනවා. මේ කහ පාටින් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම බලා ගන්න. ඒව තමයි මෙතෙක් කාල ප්‍රශ්න වලට අවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ජර්සි විශේෂය බ්‍රවුන් ස්විස්. ඉතින් මේ රූප සටහන් ටික අනිවාර්යයෙන්ම බලන්න. බ්‍රවුන් ස්විස්. ඊට පස්සේ මේ කිරි ගොවිතැන පාලනයේ හැඩය සහ පරිමාණය. ඉතින් මේ අණු කොටස් විදිහට අනිවාර්යයෙන්ම ළමයි ඔයගොල්ලෝ පාඩම් කරගෙන යන්න. එතකොට මේක ඔයගොල්ලන්ට
මේ පුළුවන් මේ විභාගන ප්‍රශ්න වලට පිළිතුරු නිකම්ම සපයන්න. ඉතින් ජපානයේ කීරි ගොවිතැන බොහෝ විට පවුලේ ව්‍යාපාරයකි. දැන් මේ ඔයගොල්ලන්ගෙන් අහයි මේකත් අනිවාර්ය වෙන ප්‍රශ්නයක්. දැන් ජපානයේ කීරි ගොවිතැන මොන වගේ ව්‍යාපාරයක්ද? මේ විදිහට ප්‍රශ්නේ. ජපානයේ කීරි ගොවිතැන බොහෝ විට විලා පවුලේ ව්‍යාපාරයක්. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ පාඩම් කරන්න. පවුලේ ව්‍යාපාර. කෙසේ වෙතත් මෑත වසරවලදී බොහෝ ගොවීන් එක්ව කිරි ගොවි පොළවල් පවත්වාගෙන ආයතන කළමනාකරණය සහ සමාගම් කළමනාකරණය වැඩි වෙමින් පවතී. ඉතා විශාල සතුන් සංඛ්‍යාවක් සිටින ගොවි පොළවල්. ඉතින් මෙන්න මේක බලා ගන්න. ඉතා විශාල සතුන් සංඛ්‍යාවක් සිටින කිරි පොළවල් මෙගා ෆාම් ලෙස හැඳින්වේ. මෙගා ෆාම් ලෙස තමයි හැඳින්වෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම බලා ගන්න. ඉතා විශාල සතුන් සංඛ්‍යාවක් සිටින ගොවි පොළවල් මෙගා ෆාම් ලෙස හැඳින්වේ. ජපානයේ කිරි ගොවිතැන් ගොවීන්ගේ සංඛ්‍යාව සෑම වසරකම අඩු වෙමින් පවතන නමුත් එක් ගොවියෙකුට අදාළව වන දෙනුන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. ඒ කියන්නේ සංඛ්‍යාව වැඩි වෙන. දැන් 2005 ඇති ඉන්න ප්‍රතිශතයට වඩා 2010 ඉන්න ප්‍රතිශතය වැඩි. දැන් 2014 ඉන්න ප්‍රතිශතයට වඩා 2014 ඉන්න ප්‍රතිශතය වැඩි. දැන් 2000 අපි සාමාන්‍ය 24 ගත්තොත් දැන් අවුරුදු 10ක් ගත්තොත් මේක අනිවාර්යයෙන්ම 160 සාමාන්‍යයෙන් ඒ ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ මෙතනින් කියවෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙන ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉතින් මේක හයිලයිට් කරලා නැහැ. ඒ වුණත් බලා ගන්න. ජපානයේ කිරි ගොවිතැන ගොවීන්ගේ සංඛ්‍යාව සෑම අඩු වෙමින් පවතින නමුත් ගොවීන්ගේ සංඛ්‍යාව දැන් ගොවීන්ගේ සංඛ්‍යාව අඩු වෙන නමුත් ගොවියෙකුට අදාළ වල දෙනුන් සංඛ්‍යාව වැඩි වෙනවා. දැන් ගොවිය අඩුනාට දෙනුන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් ඔය වක්‍රාකාරයෙන් ඕගොල්ලන්ගේ ළමයි ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මේ අනිවාර්යයෙන්ම මම ඒකයි කියන්නේ මේ PDF එක අනිවාර්යයෙන්ම කියවන්න. ඉතින් මම මේ කියවනවා වගේ කියවන්න. ජපානයේ කිරි ගොවිතැන ගොවීන්ගේ සංඛ්‍යාව සෑම දැන් ඕගොල්ලන්ට මේ කියද්දී ඕන මොඩෙක් තුන තේරෙනවනේ. දැන් ජපානයේ කිරි ගොවිතැන ගොවීන්ගේ සංඛ්‍යාව දැන් ගොවීන්ගේ දැන් ලංකාවේ හිතන්නකෝ දැන් ලංකාවේ ගොවියෝ අපි ගොවී ඉන්න සංඛ්‍යාව අඩු වුණාට මේකේ තියෙන කිරි දෙනුන් දැන් ගොවියෝ මේ අදාළ නමුත් ගොවියන්ට ඉන්න සංඛ්‍යාව දෙනුන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් ලංකාවත් එක්ක සංසන්දනය කරන්න එපා. මේක ජපානයේ මේක දැන් මේ අපි ඉගෙන ගන්න මේ ජපානයේ තියෙන මේ සත්ත්ව පාලනය තමයි අපි මේ ඉගෙන ගන්න. ලංකාවේ එක නෙමෙයි. ඉතින් ලංකාවත් එක්ක පටලව ගන්න එපා. බොහෝ මේ ප්‍රශ්න වර්ධින්න පුළුවන්. ඒ හින්දා මේ ඔය විදිහට මතක තබා ගන්න. එතකොට මේක අනිවාර්යයෙන් මතක තබා ගන්න. 2005 ඉතින් අර අවුරුද්දෙන් අදුරා වැඩි වෙන ප්‍රතිශතය තමයි අහන්නේ. ඊට පස්සේ ජපානයේ දරු ප්‍රසූති කිරි දෙනුන්ගේ කිරි නිෂ්පාදනය. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. ඉතින් මේ එන තැන් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ හයිලයිට් කරගන්න. ජපානයේ දරු ප්‍රසූති කිරි දෙනුන්ගේ කිරි නිෂ්පාදනය. ජපානයේ දරු ප්‍රසූත කිරි දෙනුන්ගේ සාමාන්‍ය වාර්ෂික කිරි නිෂ්පාදනය වැඩි වෙනවා. මේක ඔයගොල්ලෝ කියවලාම තමයි තේරුම් ගන්න ඕනේ. ජපානයේ දරු ප්‍රසූත කිරි දෙනුන්ගේ සාමාන්‍ය වාර්ෂික නිෂ්පාදනය වැඩි වෙමින් පවතී. 2014 දී එම අගය 8316යි. ඔව් අතර වසර 10කට පෙර දැන් මේ තියෙන වසර 10කට පෙර 2004 තිබිලා තියෙන 7619. ඒ කියන්නේ මේක අපි වාර්ෂිකව ගත්තොත් වැඩි වෙන ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. මේ ඉතින් මේ අනිවාර්යයෙන්ම ඉතින් මේ ගණනය කිරීම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ මතක තබා ගන්න. මේ 8310යි. දැන් මේක එන්න පුළුවන් ජපානයේ දරු ප්‍රසූත කිරි තුන්ගේ කිරි නිෂ්පාදනය 2014 දී කිලෝග්‍රෑම් කීයද? එතකොට ඔන්න මේ විදිහට එන්න පුළුවන් 2004 දී කීයද? දැන් මේක අනිවාර්යයෙන්ම ළමයි මේ කහ පාටින් මාක් කරලා තියෙන හින්දා අනිවාර්යයෙන්ම මේ විදිහට තමයි ළමයි ප්‍රශ්නේ එන්නේ. ජපානයේ දරු ප්‍රසූත කිරි තුන්ගේ කිරි නිෂ්පාදනය 2014 දී කොහොමද? කීයද? 2014 දී කීයද? ඉතින් බලන්න වැඩි අවුරුද්දක් ආවහම මේ ඉදිරියට ඇවිල්ලා තියෙන අවුරුද්දක් ආවහම ඒකේ වැඩි අගයක් තමයි තියෙන්න ඕන. අඩු අවුරුද්දක් ගැන විස්තරයක් ආවොත් අඩු වගයක් තමයි තියෙන්නේ. ඉතින් එන්නේ මේ විදිහට තමයි ළමයි පාඩම් කරගන්න ඕනේ. ජපාන බදු කිරි නිෂ්පාදනය. ඉතින් ඔන්න ඔය විදිහට බලා ගන්න. ඊට පස්සේ කිරි දෙනුන්ගේ ජීවන චක්‍රය. දැන් කිරි දෙනුවකගේ ජීවන චක්‍රය කියන්නේ ආගේ ජීවිතයේ තියෙන චක්‍රය කියන්නේ ඉතින් එයා ජීවත් වන රාමුව, ජීවත් වන කාලය. ඉතින් එන්නේ එහෙම තේරුම් ගන්න ඕනේ. දැන් සමහර වෙන්න පුළුවන් මේ ගත්තම ජීවන චක්‍රය කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ළමයි මෙවුවා අර මේ
පොඩ්ඩක් අර මේ අපි මේ විෂය මේ වචන ඉතින් වචන පිළිබඳ දැනුමක් තියෙන්නත් ඕනේ. මෙතන මේක උඩින් පල්ලෙන් කියුවට වැඩකුත් නැහැ. ඉතින් මම මේක කියවන්නම්. දිනු ජීවන චක්‍රය කිරි දිනුන් මාස 6ක් පමණ වන විට දිනු වසු පැටවුන් ලෙසද මේක ඉතින් ඕන කෙනෙක් දන්නවා. ඒ මාස 6ක් ඔය දැන් ගවයෙක්ට සාමාන්‍ය පැටියෙක් හම්බුනා අපි වහු පැටියෙක් හම්බුනා කියලා කියන්නේ. හරකෙක් හම්බුනා කියලා කියන්නේ වහු පැටිය. වසු පැටවුන්. ඒ කියන්නේ මාස 6ක් යනකම්. මාස 6ක් පමණ විට වසු පැටවුන් ලෙසද අවුරුදු 2ක් පමණ වෙන විට ඌ ලොකු වෙනවනේ ඉතින්. මේ දැන් මේ සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් වගේ යද්දි ලොකු මේ ඒකට කියන්නේ වැඩෙන දිනුන්. වැඩෙන දිනුන් ලෙසද පළමු පැටවුන් පිහූ පසු වැඩිහිටි දිනුන් ලෙසද. ඉතින් ඌවගේ ඉතින් ඕගලන්ට එන්න ඕනේ. දැන් මේ මුලින්ම ගත්තා ඌ මාස 6 වහු පැටියෙක්. ඊට පස්සේ අවුරුදු දෙකක් පමණ වෙනට වැඩෙන දිනුවෙක්. ඌ ලොකු වෙන්නත් එපා. ඊට පස්සේ මේ පැටියෙක් හම්බෙන්න. ඊට පස්සේ පළමු පැටවුන් පහනට වැඩිහිටි දිනුන් ලෙසද හැඳින්වේ. ඉතින් මේක ඉතින් මේවගේ ලේසි ප්‍රශ්න ළඟින් නැහැ. ඊට පස්සේ බලමු මෙන්න මෙතන මේ දිනුන් සාමාන්‍ය මාස 14. මෙන්න මේ ටික බලා ගන්න. මාස 14 සිට 15 දක්වා වයස අතරදී කෘතිම සිංචනය මගින් ගැප් ගනී. මාස ඉතින් ඔන්නෝව බලා ගන්න ඕනේ. ඉතින් ඔක සාමාන්‍යයෙන් ගැප් ගන්න සිංචන වෙන්නේ කොයි මාස අතරද? මාස 14 සිට 15. දෙනුන් සාමාන්‍ය මාස 14 සිට 15 දක්වා වයස අතරදී කෘතිම සිංචනය මගින් ගැප් ගනී. ඉතින් මේක අනිවාර්යෙන් බලාගෙන මාස 14 සිට 15. මාස 14 සිට 15. දෙනුන් සාමාන්‍ය මාස 14 සිට 15 දක්වා වයස අතරදී කෘතිම සිංචනය මගින් ගැප් ගනී. කිරි දෙනුන් සඳහා ප්‍රසූත පරතරය. කිරි දෙනුන් සඳහා ප්‍රසූත පරතරය දින 365ක් හෝ වසරකට එක්දරු ප්‍රසූතියක් විය හැකිය. ඒ කියන්නේ කිරි දෙනුන් සඳහා ප්‍රසූත පරතරය දින 365ක් වෙනවා. එක් වසරකදී එක්දරු ප්‍රසූතියක් විය යුතුය. ඉතින් මේක අනිවාර්යෙන් බලා ගන්න. ජපානයේ කිරි දෙනුන් සඳහා පැටවුම් බිහි කිරීමේ කාල පරතරය වැඩි වෙමින් පවතී. ජපාන කිරි දෙනුන් සඳහා පැටවුම් බිහි කිරීමේ කාල පරතරය වැඩි වෙමින් පවතී. ඉතින් ඒ හින්දානේ අපිව මේ ලයිව් ස්ටොක් විදිහට අපිව ගෙන්නන්නේ. ඉතින් ඒ අපි ගියාම මේ කිරි දෙනුන්ගේ දැන් ඔය මේ කිරි ගවයන්ගේ ඉතින් අපිට ඒගොල්ලන්ගේ වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් පැටවු මේ හම්බුනහම එව්වා බලන්න තියෙනවා. එතකොට අස්කේ ගව මඩු මේ සුද්ධ කරන්න තියෙනවා. කෑම දෙන්න තියෙනවා. ඉතින් අපිව ඔන්න ඔය වගේ ළමයි ජොබ් වලට තමයි ළමයි අපි මේ ඉතින් ජපානට මේ ගෙන්න ගන්න. ඉතින් එන්නේ මේ මයින්ඩ් එක තියන් ළමයි මේක පාඩම් කළත් ඕගලන්ට මේක වරදින්නේ නැහැ. ඉතින් එතකොට මේ තියෙන දේවල් මේ තියෙනව හොඳට තේරෙනවා. එතකොට ජපානයේ කිරි දෙනුන් සංඛ්‍යා පැටකිරීමේ කාල පරත වැඩි වෙමින් පවතී. 1989 දින 405යි නමුත් 2015 වෙන විට 433යි. ඉතින් දැන් මේ 2025 ගත්තොත් තවත් මේක ගිය වැඩි වෙලා ඇති. ඉතින් මොන ඔය විදිහට ළමයි මේක මේ බලා ගන්න ඕනේ. කිරි දෙනුන්ගේ ගර්භණී කාලය දින 280යි. කිරි දෙනුන්ගේ ගර්භණී කාලය දින 280යි. ඒ කියන්නේ මාස 9.3ක් වේ. ඉතින් මෙන්න මේ ටික කහපාට ටික අනිවාර්යෙන් බලා ගන්න. දෙනුවක් පැටවකු ප්‍රසූත කිරීමෙන් පසු වසරක පමණ කාලයක් අමු කිරි දොවා ගන්නා අතර එම කාලය තුර කිරි දෙන දේනුවට මීළඟ ගැබ් ගැනීමේ සිට ප්‍රසූතිය සඳහා කෘත්‍රිම සංචනය සිදු කෙරේ. මීළඟ දරු ප්‍රසූතියට මාස 2-3කට පෙර කිරි දෙවීම නවතා පෝෂ්‍ය පදාර්ථ දේනු මවට කලලයට ළඟා වීමට ඉඩ හරිනු ලබයි. කිරි දෙනුන් දින 400 සිට 430 දක්වා මෙම චක්‍රය පුනරාවර්තනය වන අතර සමහර මව් දෙනුන් 7 සිට 8 දක්වා ගවයින් බිහි කරයි. නමුත් සාමාන්‍ය ගවයින් 4ක් පමණ වේ. ඉතින් මේ ඕගොල්ලෝ කියවලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ තියෙන ජීවන චක්‍රය. ඉතින් මේ උපත මාස 6යි, මාස 15යි, අවුරුද්දයි, අවුරුදු 3යි, අවුරුදු 4යි. ඉතින් මේ ජීවන චක්‍රය ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ටිකක් බලා ගන්න. ඉතින් මේක හැබැයි පොඩ්ඩක් ප්‍රශ්න ඇවිල්ලා නැහැ මෙතෙක්. ඒ වුණත් පොඩ්ඩක් මේ චක්‍රය ළමයි ගින්තු ජීවන චක්‍රය ටිකක් බලා ගන්න. ඊට පස්සේ කිරි දෙනුන් සඳහා වන සේවා කාලය. කිරි දේනුවකගේ පළමු පැටවා බිහි කිරීමට කුළුදුල්ල උපත කියලා කියනවා.
බීජ තැන්පත් කිරීමේ කාලය සාමාන්‍යයෙන් මාස 14 සිට 15 දක්වා වේ. කිරි ප්‍රසූතියෙන් පසු ගැබ් ගැනීමක් නොමැති කාලය හිස් දින ගණන ලෙස හැඳින්වේ. හිස් ගැබ දින ගණන සහ ගැබ් ගැනීම කාලය දරු ප්‍රසූතියේ පරතරය වේ. උදාහරණයක් ලෙස හිස් ගැබ දින 120ක් මාස 4 නම් දරු ප්‍රසූතියේ පරතරය මාස 13යි 3ක් දින 399ක් වේ. ඉතින් මේ සේවා කාලයත් පොඩ්ඩක් බලා ගන්න. ඉතින් පළමු ප්‍රසූතියෙන් පසුව පහත දැක්වෙන ප්‍රසූති, දෙවන ප්‍රසූති, තුන්වන ප්‍රසූති, හතරවන ප්‍රසූති යනාදී ලෙස හැඳින්වේ. මෙය උපත් අනුපිළිවෙල වේ. ඉතින් ඒවත් සාමාන්‍ය බුද්ධියෙන් අපිට පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න පුළුවන්. ජපන් දරු ප්‍රසූති කිරිදුරුන්ගේ දේනු සේවා කාලය 2002 දී 4.2යි, 2007 දී 4යි, 2015 දී 3.2 කෙටි වීමේ නැඹුරුවක් වේ. කිරිදෙනුන්ගේ සේවා කාලය කෙටි වීමට හේතු වන්නේ කිරිදෙනුන්ගේ සේවා කාලය කෙටි වීමට හේතු වන පියවරු ආබාධය. ඉතින් ඊට පස්සේ බුරුළු උපදාහය ආදී ප්‍රජනන ආබාධ, අත්පා කූර ආබාධ, කුර රෝගී, ආහාර දිරවීමේ ආබාධ සහ නැගී සිටින කිරි උණ නිසා භාවිතයට නොගැනීමයි. කිරිදෙනුන්ගේ සාමාන්‍ය සේවා කාලය කෙටිවීමට. සේවා කාලය කෙටිවීම ප්‍රධාන හේතුව දැන් ඔය පියවරු ආබාධය. එතකොට බුරුළු ප්‍රදාහය කියලා කියනවා. එතකොට ප්‍රජනන ආබාධ, අපා කුහර ආබාධ, කුර රෝගය, ආහාර දිරවීමේ ආබාධ සහ නැගී සිටීමට නොහැකි වීම කිරි උණ නිසා භාවිතයට නොගැනීමයි. ඊට පස්සේ ළමයි කියනවා මේ පෝෂණය. පෝෂණය කියන කොටසට කිරිදෙනුවන් සඳහා ආහාර වර්ග දෙකක් තිබේ. ඉතින් කිරිදෙනුන්ගේ ආහාර වර්ග දැන් අපි ඔය එක එක කෑම දෙනවනේ. අපි පීදුරු, එතකොට ඉරිඟු, එතකොට වගේ අපි කෑම දෙනවා. ඉතින් අපි මේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. දැන් සාන්ද්‍ර ආහාර මේක අනිවාර්යයෙන්ම ළමයි එනවා. ප්‍රශ්නයකට එනවා කිරිදෙනුන් සඳහා ආහාර වර්ග දෙකක් තිබේ. එකක් තමයි සාන්ද්‍ර ආහාර සහ රළු. සාන්ද්‍ර ආහාර සහ රළු. කිරිදෙනුන් සඳහා ආහාර වර්ග දෙකක් තිබේ. සාන්ද්‍ර ආහාර සහ රළු. සාන්ද්‍ර ආහාර ප්‍රධාන වශයෙන් දැන් සාන්ද්‍ර ආහාර සාන්ද්‍රණය කියන්නේ දැන් ඔය සාන්ද්‍ර කියලා කියන්නේ අපි කවලම් කරන අය කියන්නේ හදනවා කෘත්‍රිමව හදන දේ. සාන්ද්‍ර ආහාර ප්‍රධාන වශයෙන් සූත්‍ර ආකාරයෙන් පෝෂණය වේ. රළු කියලා කියන්නේ දැන් ඔය සයිලේජ් කියලා කියන රළු ද්‍රව්‍ය සඳහා දේශීය නිෂ්පාදනය කරන සයිලේජ් සහ පිටරටින් ආනයනය කරන ජපානීය නිෂ්පාදන පිදුරු. දැන් පිටරට වලින් ආනයනය කරන ජපානයේ පිදුරු නැහැ. ලංකාවේ රටවල් වල පිදුරු තියෙනවා. ඉතින් ඒව ඇවිල්ලා රළු. දැන් මේක අනිවාර්යෙන් තේරුම් දැන් සාන්ද්‍ර ආහාර සහ රළු. රළු කියලා කියන මොනවාද? මේ සයිලේජ් සහ පිදුරු. ඉතින් ඕක අනිවාර්යෙන් සූත්‍ර ආහාර කියන ළමයි ආනයනික ඉරිඟු. ඉතින් අනිවාර්යයෙන්ම ළමයි ඕක අනිවාර්යෙන් බලා ගන්න. දැන් පෝෂණය කිරිදෙනුන් සඳහා ආහාර වර්ග දෙකක් තිබේ. එකක් තමයි සාන්ද්‍ර ආහාර සහ රළු ආහාර. සාන්ද්‍ර ආහාර කියලා කියන්නේ මොනවාද? ඉරිඟුවට. රළු ආහාර කියලා කියන්නේ ළමයි මොනවාටද? මේ රළු ආහාර කියලා කියන්නේ සයිලේජ් සහ පිදුරු කියන පිදුරු. සාන්ද්‍ර ආහාර ප්‍රදාන වශයෙන් සූත්‍ර ආහාර ආකාරයෙන් පෝෂණය වේ. සාන්ද්‍ර ආහාර ප්‍රදාන වශයෙන් සූත්‍ර ආහාර ආකාරයෙන් පෝෂණය වේ. රළු ද්‍රව්‍ය සඳහා දේශීය නිෂ්පාදනද සයිලේජ් සහ පිටරටින් ආනයන ජපානයේ නිෂ්පාදන කර පිදුරු ඇතුළත් වේ. සූත්‍ර ආහාර ප්‍රදාන ධාන්‍ය වන්නේ ආනයනික ඉරිඟුය. ඉතින් මේක දැන් ඔයගලන්ට මේ පෝෂණයෙන් ආවොත් ඔයගලන්ට මේක දැන් උත්තරේ මේ තෝර ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියනවා කිරි තත්ත්ව පරීක්ෂණය. එක් කිරි දෙනුව කිරිවල ගුණයේ වෙනසක් ඇත. එක් දෙනුව කිරිවල අනිවාර්යයෙන්ම දැන් අපි සත්තු 10ක් ගත්තොත් 10 දෙනාගේම එක වගේ නෙමෙයි මේක වෙනස් වෙනවා. එයාගේ තියෙන මේ කිරිවල තියෙන මේද අනුපාතය, කිරි ප්‍රෝටීන් අනුපාතය, මේද නොවන ඝන අන්තර්ගත අනුපාතය, ශරීර සෛල ප්‍රමාණය සහ බැක්ටීරියා ගණන වැනි සනීපාක්ෂක ගුණය දැන් ඌවගේ ගත්තොත් වෙනස් වෙනවා. එක් කිරි දේනුවකගේ කිරිවල ගුණයේ වෙනසක් ඇත. කිරි කොවින් විසින්
එවන ලද කිරි වල ගුණාත්මක භාවය පරීක්ෂා කරනු ලැබේ. කිරි තත්ත්ව පරීක්ෂාවේදී සංරචකයේ ගුණාත්මක භාවයට කිරි මේද අනුපාතය, කිරි ප්‍රෝටීන් අනුපාතය, මේද නොවන ඝන අන්තර්ගත අනුපාතය, ශරීර ශෛල ප්‍රමාණය සහ බැක්ටීරියා ගණන වැනි ඇතුළත් වේ. ඉතින් ළමයි ඔයගොල්ලෝ මෙතන තියෙනවා දැන් කිරි මේද අනුපාතය 1යි. කිරි ප්‍රෝටීන් අනුපාතය 2යි. මේද නොවන අනුපාතය 3යි. 4යි. ශරීර ශෛල ප්‍රමාණය 4යි. 5 බැක්ටීරියා ගණන. ඉතින් මේ පිළිවෙල ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලා ගන්න. දැන් කිරි තත්ත්ව පරීක්ෂණයේදී නිවැරදි මේ අනුපිළිවෙල කියලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහයි. ඉතින් ඔයගොල්ලෝ මෙතනදී අනිවාර්යයෙන්ම මේ පිළිවෙල දැනගන්න ඕන. කිරි මේද අනුපාතය, කිරි ප්‍රෝටීන් අනුපාතය, මේද නොවන ඝන අන්තර්ගත අනුපාතය සහ ශරීර ශෛල ප්‍රමාණය බැක්ටීරියා ගණන ඇති සනීප ආරක්ෂක ගුණයද ඇතුළත් වේ. ඉතින් මේ තත්ත්ව පරීක්ෂාව පරීක්ෂණය අනිවාර්යෙන් බලා ගන්න. ඊට පස්සේ ගෙම්හාන තාපය සහ කිරි දෙනුන්. දැන් හොල්ස්ටීන් තමා ගොඩක්ම ජපානයේ ඉන්නේ. එතකොට හොල්ස්ටීන් කිරි දෙනුන් සඳහා වන සුවපහසු උෂ්ණත්ව පරාසය සෙන්ටිග්‍රේඩ් අංශක 13 සිට 18 දක්වා වන අතර ඔවුන් තාපයට සංවේදී වේ. කියන රස්නෙට සංවේදී වෙනවා. හොල්ස්ටීන් කිරි දෙනුන් සඳහා වන සුවපහසු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 13 සිට 18 දක්වා 13 සිට 18 මේක අනිවාර්යෙන් බලා ගන්න. ටිකක් අමාරුයි ඉතින් මේ සිලබස් එක. ඉතින් මේක අනිවාර්යෙන් ඉතින් ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. නැත්නම් මේක නිකන් බලන් හිටියට වැඩක් නැහැ. ගෙම්හාන තාපය සහ කිරි දෙනුන් හොල්ස්ටයින් කිරි දෙනුන් සඳහා වන සූපත උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 13 සිට 18 දක්වා වන අතර ඔවුන් තාපයට සංවේදී වේ. ආර්ද්‍රතාවය ඉහළ මට්ටකම පවතින විට ආර්ද්‍රතාවය ඉහළ මට්ටම කියන්නේ පරිසරයේ තියෙන උෂ්ණත්වය වැඩි වන විට ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවතින විට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30 දක්වා ඉහළ යන විට කිරි දෙනුන්ට වීලි ද්‍රව්‍ය පරිභෝජනය අඩු වන අතර කිරි ඇස්වැන්න සහ අමුද්‍රව්‍ය ගුණාත්මක භාවය අඩු වේ. පළමු ආමාශය ලෙස හැඳින්වෙන පැසවීම ටැංකියක් ඇති නිසා කිරි දෙනුන් ශරීර උෂ්ණත්වය මිනිසුන්ට වඩා වැඩි වන අතර ශරීර උෂ්ණත්වය 38.5කි. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ජපානයේ මධ්‍යම ගෙම්හාන දෙන උපරිම අංශක සෙන්ටිග්‍රේඩ් අංශක 30 හෝ ඊට වැඩි සහ අතිශය උණුසුම් දින උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 35 හෝ ඊට වැඩි දිනකට වැඩි වෙමින් පවතී. ග්‍රීස්ම ඍතුවේ උෂ්ණත්වය නිසා කිරි දෙනුන් මිය යා හැක. 2010 දී ග්‍රීස්ම ඍතුවේ කිරි දෙනුන් 959ක් උෂ්ණත්වය නිසා මිය ගිය හෝ සේවයෙන් ඉවත් කරන ලදී. ඉතින් අනිවාර්යෙන් එතනදී මේ තියෙන හොල්ස්ටයින් මෙතන මේ කිරි දෙනුන්ගේ තියෙන උෂ්ණත්වය හයි සෙන්ටිග්‍රේඩ් අංශක 13 සිට 18. ඊට පස්සේ මේ පළමු ටැංකියේ ශරීර උෂ්ණත්වය සහ මේ 38.5යි. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ටික අනිවාර්යෙන්ම ළමයි බලා ගන්න. ඊට පස්සේ තියෙනවා පහත වග්ගුවේ දැක්වෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 18 සිට 26 සහ 30 කිරි දෙනුන්ගේ තත්ත්වය. ආහාර ගැනීම අඩුවේ, බර අඩුවේ, කිරි නිෂ්පාදනය අඩුවේ. පාර්ශ්වික උෂ්ණත්වය ඉහළ යන විට ශරීර උෂ්ණත්වයේ ශෝෂණ වේගය වැඩි වේ. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම ඉතින් ඕගොල්ලෝ මේ chart එකත් අනිවාර්යයෙන්ම ළමයි බලන්න. සූත්‍ර ආහාරයට ගැනීම, පිදුරු ආහාරයට ගැනීම, සිරුරේ බර, ශරීර උෂ්ණත්වය, ශෝෂණ වේගය, කිරි ප්‍රමාණය. ඉතින් මේ chart එකත් අනිවාර්යයෙන්ම ඉතින් ඕගොල්ලෝ බලන්න. ඉතින් මේ ආශ්‍රිත නම් අද වෙනකම් ප්‍රශ්න ඇවිල්ලා නැහැ පේපරේ. ඉතින් අර මාක් කරලා තියෙනවා බලන්න. කිරි දෙනුන් සඳහා ඇති උෂ්ණ ගැටලුව ජය ගන්න කෙසේද යන කිරි ගොවිතැනේ ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇත. මේ සඳහා ගවාගාරයේ ව්‍යූහය දැකනේ. ගවාගාරයේ ව්‍යූහය, විදුලි පංකා, වතුර ඉතින යන්ත්‍ර වැනි සිසිලන පහසුකම් නඩත්තු කිරීම හා කළමනාකරණය කිරීම, ගව්මඩු වටා සිටුවීම, පෝෂණ කළමනාකරණය යන සියල්ල වැදගත් වේ. කිරි දෙනුන් බොහෝ ජලය පානය කරන අතර ජලයේ ගුණාත්මක භාවයට සංවේදී වේ. විශේෂයෙන් උණුසුම් ගිම්හාන මාසවලදී එබැවින් ඔවුන්ට සෑම විටම පිරිසිදු සිසිල් ජලය ලබා දීමට සඳහා ප්‍රවේශය පිණිස වග බලා ගන්න.
ඊට පස්සේ ළමයි පොහොර බැහැර කිරීම. මේ පොහොර ඒ කියන්නේ පොහොර කියලා කියන්නේ ඉතින් ඒගොල්ලෝ කර මල ද්‍රව්‍ය. ඉතින් ඔය සාමාන්‍යව ඔය විල අපි සාමාන්‍ය ඉතින් කියන්නේ ඔය ගඳයි කියලා කියන්නේ. ඒකට ඒක තමයි මේ දුගඳ. දුගඳ සහ අනෙකුත් ගැටලු වළක්වා ගැනීම සඳහා පොහොර නිසි ලෙස භාවිතා කළ යුතු බව නීතියෙන් නියම කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඉතින් මේ සත්තුන්ගේ මේ බැහැ කරන ද්‍රව්‍ය මේ මල ද්‍රව්‍ය අපි අනිවාර්යයෙන්ම එදිනෙදා අපි අස් කරන්න ඕනේ. අපි ඒක තමයි අපි මේ රැකියාවේ තියෙන. අපිට ඒ දේවලුත් අපිට කරන්න සිදු වෙනවා. දුකද සහ අනිකුත් ගැටලු වළක්වා ගැනීම සඳහා පොහොර නිසි ලෙස බැහැර කළ යුතු බව නීතියෙන් නියම කර ඇත. හොඳ තත්ත්වයේ කොම්පොස්ට් සාදා එය තනබිම් වල භාවිතා කිරීමට මෙන්ම ශ්‍රේෂ්ඨ හා වී ගොවීන්ට සැපයීමද වැදගත් වේ. කිරි ගොවීන් වෙත සිටින කිරි දෙනුන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් ගොවි පොළවල් වල බැහැර කරන පසු පොහොර ප්‍රමාණය ඉහළ යමින් පවතී. අනෙක් අතට පශු සම්පත් සංඛ්‍යාවට සමානුපාතක තනබිම් පෝෂක භෝග වර්ග ප්‍රමාණය වැඩි වන උදාහරණ ස්වල්පයක් වන අතර තත්ත්වය වන්නේ යමෙකුට තම තනබිම් වෙත ආපසු ලබා දීම ප්‍රමාණයට වඩා මල මුත්‍රා පොහොර ප්‍රමාණය අතිරික්ත ප්‍රමාණය වැඩි වීම වේ. තමන්ගේ තනබිම් වල පොහෝ විට ඇතිවන ගැටලුවකි. ඊට පස්සේ මේ තියෙන කොම්පෝස්ට් කොට. ඉතින් මේ අනිවාර්යයෙන්ම ළමයි මෙන්න මේක අනිවාර්යෙන් එක්සෑම් එකට එනවා මේ කොම්පෝස්ට් කොට. මේක අනිවාර්යයෙන්ම බලා ගන්න. මේ පින්තූරේ කොම්පෝස්ට් කොට. ඉතින් ඔය ආකාරයට තමයි ළමයි මේ පළවෙනි කොටස ඔන්න ඔය ආකාරයට තමයි තිබුණේ. ඉතින් අපි යමු ඒ පළවෙනි කොටසේ තියෙන මේ දෙවෙනි කොටසට. එතකොට මේ ගව මාංශ නිෂ්පාදනය. ගව මාංශ. එතකොට මාංශ ගව. ජපානයේ විශාලතම මාංශ ගව තුන වෙන්නේ ජපාන් කළු ගවයින්. එතකොට මෙන්න මේ වචන බලා ගන්න. එතකොට කර ඇඹු කිරි ගව හොල්ස්ටේන් සහ ජපාන් කළු ගවයින් සහ කිරි ගව හරස් අභිජනන F1 එක් තරබාරු කාලයන් වේ. එතකොට මෙන්න මේ තුන් දෙනා මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම ළමයි බලා ගන්න ඕනේ. ජපානයේ විශාලතම මාංශ ගව වර්ග තුන වන්නේ ජපාන් කළු ගවයින් කිරි ගව. ඉතින් බලා ගන්න. මාංශ ගව පාලනයේ ආකෘති. ජපානයේ ගව මාංශ නිෂ්පාදන කළමනාකරන පහත වර්ග තුනකට බෙදිය හැකිය. අභිජනන කළමනාකරණය. ගැහැණු ගවයින් අභිජනනය සඳහා ඇති කරන අතර පැටවුන් ඉපදී ඇති දැඩි කර මාස 10 පමණ වන විට තරබාරු ගවයින් ලෙසද පසු වෙළඳපොළට යොමු ලැබේ. වසරකට එක් පැටවෙකු බිහි කිරීමට ගොවීන්ගේ ඉලක්කය විය යුතු අභිජනන ගැහැණු සතුන්ගේ සාමාන්‍ය සංඛ්‍යාව 7ක් පමණ වන අතර සමහර ගොවීන් වෙත 10කට වඩා ඇත. දැන් මේ තනබීමට මුදා හැරලා තියෙන ගවය. එතකොට මේ දෙනුන්. එතකොට වෙන්න මේ මාක් කරලා තියෙන ළමයි බලා ගන්න හොඳට. මේ අභිජනන කළමනාකරණය මාස 10ක් පමණ වන විට තරබාරු ගවයන් ලෙස පසු වෙළඳපොළට යවනු ලැබේ. ඉතින් තරබාරු කිරීමේ කළමනාකරණය. ඉතින් මේකත් අනිවාර්යෙන් බලාගන්න තරබාරු කිරීමේ කළමනාකරණ මේක කියවන්න නැහැ. ඊට පස්සේ තියෙන මේ ඒකාබද්ධ කළමනාකරණය. මෙම කළමනාකරණ මෙම ආකාරයේ කළමනාකරණය ඒකාබද්ධ කළමනාකරණය ලෙස හැඳින්වේ. එය අභිජනනය සහ තරබාරු කිරීම යන දෙකම තනි ව්‍යාපාරික ආයතනයක් තුළ සිදු කරන ලැබේ. නමුත් මෙම ආකාරයේ කළමනාකරණ සඳහා තවමත් පොදු නොවේ. එතකොට මේ තරබාරු කිරීමේ කළමනාකරණය ඒකාබද්ධ කළමනාකරණය කියන කොටස් මේ අනු කොටස් දෙක අනිවාර්යෙන් බලා ගන්න. ඊට පස්සේ තියෙන වෙනත්. ඉතින් මෙන්න මේ chart එකත් බලා ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ගව මාංශ ගව නතර කිරීම සඳහා ඉතින් මෙන්න මෙතන තියලා ඉතින් මේ නැව්ගත කරද්දී අපි මේ දැන් ගවයන් පිනිස නැව්ගත කරද්දී අහන මේ බර අහන උතර මේ 650 700ක් කියන උත්තරයට තමයි ගහන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන අනිවාර්යයෙන්ම බලා ගන්න.
ඊට පස්සේ ළමයි ආහාර පෝෂණය සහ ආහාර පෝෂණ ලබා දීමේ ක්‍රමය. ඉතින් මේ තින්නේ මෙන්න මේ විදිහ තමයි දැන් මේ පසු පැටවුන්ට දැන් ඔය පොහොර නෙමෙයි ඉතින් කෑම ලබා දෙන්නේ මෙන්න මේ ආකාරයට. ආහාර පෝෂණය සහ ආහාර පෝෂණ ලබා දීමේ ක්‍රමය. වසු පැටවා පෝෂණය කොට වඩන ගවය. ඔවුන් පැටවුන් සිටින කාලයේ සිට පෝෂණය කොට වඩන කාලය දක්වා අඹු කිරි සහ දෙමුන් යන ආකාරයට ආහාර පෝෂණය මව් කිරි ආදේශක කෘත්‍රිම කිරි වියලි තෘණ සහ සූත්‍ර ආහාර වෙනස් වේ. දැන් අපි සූත්‍ර කියන ආහාර දන්න සූත්‍ර ආහාර කියලා කියන ළමයි ඔය ඉරිඟු. එතකොට දැන් ඔය රළු කියලා කිව්ව සයිලේජ් පිදුරු වගේ එව්ව. දැන් අපි එව්ව දැන් ඔරුවට එන්න ඕනේ. එතකොට ආහාර පෝෂණ මව් කිරි ආදේශක කෘත්‍රිම කිරි වියලි තෘණ සහ සූත්‍ර ආහාර වෙනස් වේ. ඊට පස්සේ ගව තර කිරි. මේ තියන්නේ අපි ඔය දැකලා තියෙනවානේ. දැන් ඔය ඕගොල්ලෝ මෙහෙමයි පොඩ්ඩක් පුළුවන් නම් ඔය මේ වගේ එක්සෑම් එකකට පෙනී සිටිනවා නම් ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ දැන් අපි ජපානයේ යනවා නම් පොඩ්ඩක් ඔය අබේවල ෆාම් එක පොඩ්ඩක් එහෙම බලන්න යන්න. ඉතින් අබේවල ෆාම් එක බලන්න ගියොත් අපිට ලොකු අයිඩියා එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් එතන ගියාම ඒ වෙන ක්‍රියාවලිය. ඉතින් මේ ගවයෝන්ට කෑම දෙන්න කොහොමද? ඉතින් දැන් අර පැටවෝ දැන් කාලේ දැන් හම්බ වෙන ඉන්න දැන් පැටවෝ පිහි කරන්න ඉන්න ගවයෝන් මේ සහ මේ හම්බෙලා වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපිට ලොකු දැනුමක් අපිට ගන්න පුළුවන් මේ අබේ වෙල ෆාම් එකට ගියොත්. පුළුවන් නම් යන්න. ඉතින් ගිහිල්ලා එතන වෙන හරියට මේ ක්‍රියාවලිය අපිට හොඳට ඔළුවට ගියොත් අපිට මේ තියෙන විෂය කරුණු අපිට නිකම්ම අපේ ඔළුවට යනවා. නැත්තම් අර අපිට අර එව්වගේ අර බාහිරව අපිට කිසිදු ක්‍රියාකාරක කියන ඔළුවේ තිබුණ නැත්තම් මේ ක්‍රියාවලියක් අපිට පොඩ්ඩක් මෙව්ව කියවද පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. අමුතු දේවල් තියෙන්නේ. ඉතින් මේක මේ කියන පොඩ්ඩක් එව්වගේ මේ දේවල් ටිකක් බලා කියන්නේ ඔයගේ තැනකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. එතකොට මෙව්ව අපිට බලා ගන්න දේසි දැන්. මේ තොර ගව තර කිරිය තර කිරිය කියලා කියන මෙන්න මේ ආකාරයට තමයි ඉන්නේ ගවයෝ. නිකන් ওই ගස් වල ගැට ගහලා එහෙම නෙමෙයි ඉතින් ඉන්නේ ජපානයේ. ඉතින් මෙන්න මේ වගේ මේ තමයි දැන් අපි මේ දැන් ලංකාවේ නම් ඉතින් අර ගෙදර ගත්තොත් ඔය මඩුවක් ඇතුලේ මේ එහෙමනේ ඉන්නේ. දැන් ජපානයේ එහෙම නෙමෙයි. ජපානයේ මෙව්වා ඉතින් ලොකු ඉඩ පරාසයක් තුල කරගණන් මේ තමා මෙන්න මේ විදිහට ගවයන්ව තර කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය නිව්සීලන්ත වගේ රටවල් වල එහෙම ඔය ගවයෝ මේ අර ලොකු අක්කර ගණන් එන්නේ ඊඩම් මේ ඉන්නව දැකලා එහෙම ඇතිනේ. ඉතින් මේ එන්නේ එහෙම පොඩ්ඩක් ඔළුවට ගන්න. එතකොට තමයි මේක පොඩ්ඩක් ඔළුවට යන්නේ. ගව තර බාරු කිරීමේ කාලය තුළ ප්‍රධාන වශයෙන් සූත්‍ර ආහාර පෝෂණ සහ සහල් පිදුරු ලබා දීමද කිරියඹු ගවයන්ට සයිලේජ් ගව තනකොළ සයිලේජ් ඉරිඟු සයිලේජ් පිදුරු සූත්‍ර ආහාර දෙබුහුන් අභිජනන සඳහා මෙන්න මේක අනිවාර්ය බලමයි බලා ගන්න. ඉතින් මේක මම හිතනවා ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති කියලා. ඉතින් මේ තියෙන ගව තර කිරීම. ඉතින් අපි තමා මෙන්න මේ දෙන්න ඕන කෑම තමා තියෙන්නේ. මම මේක ඕනම් ආපහු කියන ගව තර කියන තර බාරු කිරීම කාලේට ගවයට ප්‍රධාන වශයෙන් සූත්‍ර ආහාර පෝෂණ සහ සහල් පිදුරු ලබා දීමද ගවයන්ට සයිලේජ් කියන දන්නවා. ගව තනකොළ ඉරිඟු අදට දෙමුන් අභිජනන සඳහා සයිලේජ් පිදුරු සහල් පිදුරු පෝෂණ වේ. රළු සහ සාන්ද්‍ර ආහාර අනුපාත අනුව ගවයින්ට තර කිරීම සඳහා සූත්‍ර ආහාර අනුපාතය වැඩි වේ. ඊට පස්සේ පෝෂණ කළමනාකරණය සඳහා ප්‍රධාන කරුණු. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම බලා ගන්න. ඒතර ගව රංචු ශරීර ප්‍රමාණය ඒකාකාරී වියගේති. ඉතින් මේකට පොඩ්ඩක් හයිලයිට් වෙලා නැහැ ළමයි. ඊට පස්සේ මෙන්න මෙතන ගව පැටවුන්ගේ සෞඛ්‍ය කළමනාකරණය. ගව මෙන්න මේක අනිවාර්යයෙන් බලා ගන්න. ගව පැටවුන්ගේ සෞඛ්‍ය කළමනාකරණය. ගව පැටවුන්ට නියුමෝනියාව. මෙන්න මේ නියුමෝනියාව පාචනය වැනි රෝග හැදෙනවා. ඒක අනිවාර්යෙන් බලා ගන්න. මේ